Hi guys! ඉතින් ඔයාලට කොහොමද? ඔයාලව සාදරයෙන් ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් guys අද කතා කරන්න යන්නේ අර ගොඩක් මේ famous මෙන්න මේ serum එක ගැන. dark spot correcting glow serum Korean product එකක්. මේක ගොඩක් famous. මේකේ real එකයි fake එකයි අඳුරගන්නේ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. guys මම මේ ඉස්සෙල්ලම කතාව කියලින්න හරිද මම බණ්ඩාරවල ඒක ෆාමසියක් වගේ තැන ඒකේ මම මේ සීරම් එක දැක්කට පස්සේ මේක තිබ්බා 3795ට ඒ කියන්නේ නිකන් භාගයක්ම වගේ අඩුයිනේ නෝම මේ කියන්නේ ඔරිජිනල් එකක් ගත්තාම 6400ක් 6900ක් වගේ ඒ වගේ ගානක තමයි තියෙන්නේ. ඉතින් මේක භාගයට භාගයක් අඩුයි. ඉතින් මම ඒක පර්චේස් කරාට පස්සේ මම ඒ කාලේ තනන් හිටියේ නෑ ඔරිජිනල් තියෙනවා ෆේක් තියෙනවා ඒවා ගොඩාක් දුරට සමානයි කියලා මම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ. ඉතින් මොකද වෙන්නේ මම ඔරිජිනල් එක නෙමෙයි ෆේක් එක තමයි ගන්නෙ. ඉතින් මම මේ ෆේක් එක පාවිච්චි කරනවා. මම දවස් දෙක තුනක් විතර පාවිච්චි කරාට පස්සේ මගේ ලිම්ෆ් නොඩ් තුනක් ආවා. මම ඇත්තමයි කියන්නේ guys මගේ ලිම්ෆ් නොඩ් තුනක් ආවා. මෙන්න මෙතනයි. මම එතකොට හිතුවේ මේක කියන්නේ අර ගොඩක් කෙමිකල් යූස් කරලා හදන එකක් හින්දා මගේ අර මම කුරුලෑවක් තියෙන තැනක ඔක ගෑවා. ඒ කියන්නේ ඒක ඕපන් වෙලා වගේ තියෙද්දි ඉතින් මම හිතුවේ භාග විට ඒ හින්දා වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ මේ අර නිකන් තුවාල වෙච්ච තැන්වල හැම ඔය සමහර දේවල් ගාන්නේ නෑනේ. ඉතින් මම මෝඩකමට ඒක ගාපු හින්දා වෙන්නේ නැති මගේ ලිම්ෆ් නොඩ් තුනක් ආවේ කියලා මම හිතුවා. මොකද මම දැනන් හිටියේ නැහැ රියල් ෆේක් මේ රියල් ෆේක් කියලා තියෙනවා. ඒවා 100%ක් වගේම එක සමානයි කියලා. ඒව අඳුරගන්න විදිහම මොකක්ද මම දැනන් හිටියේ නෑ. මොකද ඒක තමයි මගේ පළවෙනි පර්චේස් එක. හරිද? එතකොට දැන් මෙහෙම ආවට පස්සේ මම ඒත් දන්නේ රියල් ෆේක් තියෙනවා එහෙම කියලා මම දැනන් හිටියේ නෑ. ඉතින් guys මම තව ටික කාලයක් මේක මේ පාවිච්චි කරගෙන ආවා. හැබැයි මොකද වුනේ මම අර උනාට පස්සේ මම හිතුවා මේක මට ඇලර්ජික්ද දන්නේ නෑ. ඒ හින්දා මේ ඒක පාවිච්චි කරන එක පොඩ්ඩක් අඩු කරා. සාමාන්‍යයෙන් නයසිනමයිඩ් එහෙම තියෙන මේවා හැමදාම පාවිච්චි කරන්න ඕනේ. ඩේලි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මම අරක උනාට පස්සේ දවසක් ගන්නවා, ආයි දවස් දෙක තුනක් විතර පස්සේ ආයි ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි මම පාවිච්චි කරේ. මොකද මම හිතුවා මේක මට ඇලර්ජික්ද දන්නේ නැහැ කියලා. අරක ඇලර්ජි රියැක්ෂන් එකක්ද දන්නේ නැහැ කියලා මම හිතපු හින්දා මම මේ විදිහට තමයි මේක පාවිච්චි කරේ. ඊට පස්සේ තවත් ටිකක් කාලයක් ගියාට පස්සේ මට හිතුණා ඔරියන් එක්සෝ එකේ මේක ගත්තනම් හොඳයි කියලා. මොකද මම ඒකේ ඇඩ් එකක් දැක්කා. ඊට පස්සේ මට හිතුණා ඔරියන් එක්සෝ එකෙන් ගත්තනම් හරි කියලා. ඊට පස්සේ guys මොකද වුනේ ඊට කලින් guys මම රියල් ෆේක් ඊට පස්සේ කියන්නේ මට ගත්තනම් හරි කියලා හිතුණාට පස්සේ මම රියල් ෆේක් තියෙන වීඩියෝස් බලන්න ගත්තා. ඒවා එක එක ඒවා කියනවා. ඒ කියන්නේ මම ශ්‍රී ලංකාවේ TikTok කරන කෙනෙක් දැක්කා. එයාලා ඒව විකුණනවා. හැබැයි මෙයාලා රියල් එකට ෆේක් කියන ෆේක් එකට රියල් කියනවා. එහෙම කියලා අර වගේ අඩු ගානකට 3000 ගානකට වගේ තමයි ඒගොල්ලෝ ඒක විකුණන්නේ. ඉතින් ඔය වගේ ඒ කියන්නේ සමහර ඔරිජිනල්ම කියලා එහෙම කියන අය ඉන්නවා. අර එහෙම අයත් ඉන්නවා. ඉතින් මට මොකද්ද මේකේ හරි එක කියලා හිතාගන්න බැරි වෙච්ච හින්දා අර ඔරියන් එක්සෝ කියන එක අර නිකන් ඔතෙන්ටික් කොරියන් ප්‍රොඩක්ට්ස් මනේ දෙන්නේ. ඒ හින්දා මම එකකින් ඕඩර් එකක් දානවා. ඊට කලින් ගයිස් දැන් මට අර මේ කුතුහලය ආවට පස්සේ මම අර මේ එහෙම බලද්දි අර hidden tag කියලා app එකක් තියෙනවා. Play Store ඇතුලේ App Store තියෙනවා. ඒක download කළා මම මේකේ තියෙනවා QR code එක. මම ඒක scan කරනවා. එතකොට ඒක කියනවා මේක සැකසහිතයි. මේක මේ real product එකක් වෙන්න බෑ වගේ හැම එකක් තමයි කියන්නේ. ඊට පස්සේ guys දැන් මම ඔරියන් එක්සෝ කියනට එක දැම්මා. දැන් ඒක එනවා. ඊට පස්සේ මම බලද්දි අත්‍තරම මං ගාව තිබිලා තියෙන fake එකක්. මොකද දැන් guys මේ තියෙන්නේ ඔරිජිනල් එකේ ෆේක් එකේ පෙට්ටි දෙක. බලන්න guys ගොඩක් දුරට සමානයි. හැබැයි මේකේ අඳුර ගන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් මම ඒව තමයි ඔයාලට කියන්න යන්නේ. හරිද? දැන් මේ බලන්න මේ පෙට්ටියේ මෙන්න මේ සලකුණ මේ පෙට්ටියටම කොටලා තියෙන්නේ. හරිද? මේක රියල් එක. හරිද? රියල් එකේ මේ විදිහට මෙතන දිලිසෙන්නේ නැහැ. මේකේ පෙට්ටියටම කොටලා තියෙන්නේ. හැබැයි ෆේක් එකට ගියාට පස්සේ guys පේනවද දන්නේ නැහැ. ස්ටිකර් එකක් තියෙන්නේ.
ඔය ස්ටිකර් එකක් තියෙන. ආයි දැන් මං QR කෝඩ් එකක් තියෙන කියලා මෙන්න මේ තියෙන QR කෝඩ් එක මේ hidden tag කියන app එකේ අපි ස්කෑන් කරාට පස්සේ අර එහෙම සස්පෙන්ස්ෆුල් කියලා එනවා. හැබැයි මේක මම දැන් කැඩිලා තියෙන අරපු විදිහට ඕක hidden tag කියන app එකේ ස්කෑන් කරාට පස්සේ real කියලා එනවා. හරිද? මේක ගත්ත මම OrientX එකේ. මේක 6400ක්ද කොහෙද දුනා. එතකොට මේ ඒක පළවෙනි දෙවනි එක. ඊට පස්සේ තව අඳුර ගන්න පුළුවන් එකක් තමයි guys. මේ තියෙන fake එක. මේකේ මේ 6.1 කියලා තියෙනවනේ. මේ 1.1 කියන එක මේ මෙන්න මේ ලියලා තියෙන ටිකටම යනවා. මේ. හැබැයි මේක ගත්තට පස්සේ මේක එහෙම යන්නේ නැහැ. මේක යන්නේ මෙතනට විතරයි. මේකෙ මෙහෙ යන්නේ නැහැ. හරි. මේක real එක. ඊට පස්සේ guys මෙන්න මේ වනම් බලන්න ගියේ නැහැ. හරිද guys? එතකොට ඔන්න ඔය විදිහට මේ පෙට්ටි දෙකෙන් මේක වෙනස අඳුර ගන්න පුළුවන්. අනිත් එක තමයි මේක ගත්තට පස්සේ මේක ටිකක් අර මේක පොඩ්ඩක් තද කොළ ගතියයි. මේක එච්චරම තද කොළ ගතියක් එන්නේ නැහැ. මේ පොඩ්ඩක් සුදුයි වගේ මේ. ඒ කලර් එකෙන් ඒ කියන්නේ ඇත් එකක් දකින්න ඕනේ කලර් ඩිෆරන්ස් එක අඳුර ගන්න. මේ හරි. අපි මේ බෝතලයට ගියාට පස්සේ බෝතලෙන් කොහොමද අඳුරගන්නේ කියලා බලමු. දැන් guys මේ තියෙන real එක. මේ fake එක. ඔයාලට real එකයි fake එකයි තිබිලා අඳුරගන්න බැරි වුණොත් කියලා මම මේ කියන්නේ. දැන් අපේ ගෙදරත් දෙකම දෙනවනේ. මේ real එක මේක fake එක. බලන්න guys. මම දෙකම එක පැත්තට හරවන්න. මේකේ මෙන්න මේ කෑල්ල කොටයි. මේ කෑල්ල දිගයි. මේ ආයි තව මෙන්න මෙතන මේ මොකද්ද මන් දන්නේ මේකල් ලියලා තියෙනවා මේක එහෙම එකක් ලියලා නැහැ. හරිද? එහෙම එකක් ලියලා නැහැ. ඊට පස්සේ guys මේකේ මේ fake එකේ මෙන්න මෙතන ලියලා තියෙනවා කොටලා තියෙන අංකයක් ඒක FR19 කියලා එහෙම තියෙන්නේ. F එකෙන් පටන්ගෙන තියෙන්නේ. real එකේ පටන්ගෙන තියෙන්නේ සකුරෙන්. හරිද? ඊට පස්සේ ඒකේ අනිත් පැත්තට ගියාට පස්සේ එතනත් මෙහෙම තියෙනවනේ. ඒකේ EXP expiry date එක ලියලා තියෙන්නේ EXP කියලා දාලා ඊට පස්සේ මේ අගත් පොඩි මේ කොරියන් අකුරු කැලි ටිකක් තියෙනවා. දැන් මේකට ආවට පස්සේ මේකේ අග කොරියන් අකුරු ටික තියෙනවා. EXP කියන එක නැහැ. හරිද? ඒ වගේම දැන් මේක ඇරියට පස්සේ මේ fake එකේ ළමයි තියෙන්නේ මේ බලන්න කොටු හැඩයක්. real එකේ තියෙන්නේ මේක පොඩ්ඩක් මේ ටිකක් රවුමට වගේ තියෙන්නේ. මේ පේනවද? ඔය මේක රවුමට තියෙන්නේ මේක කොටුයි. හරිද? මෙයාලා කොච්චරම කපටිද කියන ළමයි මේක ඇරියට පස්සේ හරිද? මේකේ මේ කහ පාට තියෙනවා. හරිද? මම සමහර වීඩියෝස් වල දැක්කා මේ fake එකේ නිල් පාට තියෙනවා කියලා. ඉතින් මම හිතුවා භාගිත මගේක මේ real එකද දන්නේ නැහැ නිල් පාට නැහැනේ මගේ එක කහ පාටනේ තියෙන්නේ කියලා. හැබැයි guys fake එකේ තියෙන්නේ කහ පාට. මගේ ගාව තියෙන එකේ තියෙන්නේ කහ පාට. මේක මේ real එක මේකේ තියෙන්නේ කහ පාට. මෙහෙම මේ කියන්නේ 100% විතර සමාන වෙන්නම තමයි මේවා මේ ඩිසයින් කරලා හිටන් තියෙන්නේ. මේකේ ළමයි මේ කියන්නේ ඇත්තකද බොරුවකද කියලා අඳුර ගන්න බැරි වෙන විදිහට හරියටම ගොඩාක් දුරට සමාන වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ රියල් එක නොදකපු එක්කෙනෙක් ෆේක් එක ගන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. මොකද දන්නේ නැහැනේ මේක රියල් එකද ෆේක් එකද කියලා රියල් එකකින් අඳුර ගන්න විදිහක් දන්නේ නැහැනේ. ඉතින් රියල් එක වගේම ෆේක් එකත් හදලා තියෙනවා. ඉතින් guys දැන් ඔය වෙනස් කන් ටික කිව්වනේ. ඔතෙන්ටික් ඒව ගන්න කොහෙන්ද? OrientX Blush Me Run Rabbit වගේ authentic Korean products විකුණන page එකකින් එහෙම නැත්නම් website එකකට ගිහිල්ලා හොට එකක් දාලා ගෙන්න ගන්න පුළුවන්. ඒව බයක් නැතුව ගන්නත් පුළුවන්. ප්‍රතිඵලක් තියෙනවා. ඉතින් guys මේ ඔයාලා try කරලා බලන්න එහෙනම්. එහෙනම් වීඩියෝ එක අදට එච්චරයි. ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් මට support එකක් දෙන්න. channel එක subscribe කරන්න. එහෙනම් bye.